හලෝ හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් අද වීඩියෝ එකකින් මම හිතුවා ඔයාලත් එක්ක ෂෙයා කරන්න මේ දවස්වල ගොඩක් ජනප්‍රිය මාතෘකාවක් වෙලා තියෙන මේ කැරොටින් ක්‍රීම් එක ගැන. ගොඩක් අය මේ ක්‍රීම් එක ගැන දැනගන්න කැමතියි. මොකද මේ ක්‍රීම් එකෙන් දෙන මේ yellowish color එක නිසා. ගොඩක් අය හිතන්නේ මේක ප්‍රොමෝට් කරන අය බව කියන්නේ මේ ක්‍රීම් එක බ්ලීච් ක්‍රීම් එකක් නෙවෙයි. මේක bright skin brightening ක්‍රීම් එකක් කියලා. සමහරට එයාලත් මේක යූස් කරනවා වෙන්න පුළුවන්. සමහර විට එයාලා මේ ගැන හරියට හොයලා බලන්නේ නැතුව නොදැනුවත්කමින් වෙන්න පුළුවන් මේ ගැන මේ විදිහට කතා කරන්නේ. හැබැයි කැරොටින් කියන්නේ අධික බ්ලීචිං අඩංගු ක්‍රීම් එකක්. ගොඩක් රටවල් වල FDA අනුමත ක්‍රීම් විතරයි මාකට් එකට ඉෂුව කරන්නේ. ඒක අපේ රටෙත් එහෙමයි. මේ මෑතකදී ගොඩක් වයිටනින් ක්‍රීම්ස් බෑන් කරා. ඒ බෑන් කරපු ක්‍රීම්ස් ඕගලන්ට Ministry of Health එකෙන් දැනගන්න පුළුවන්. ඒත් තාමත් අන්ඩර් හෑන්ඩ් මේ වයිටනින් ක්‍රීම්ස් ලංකාවේ තියෙනවා. තාමත් විකිනෙනවා. ඉතින් මේ මෑතකදී UK ගවර්න්මන්ට් එකකින් ප්‍රොඩක්ට් සේෆ්ටි රිපෝට් එකක් ඉෂුව කරලා තිනවා මේ කැරොටින් ක්‍රීම් එක ගැන. එයාලා කියන විදිහට මේ ක්‍රීම් එකේ අධික ප්‍රමාණයක් හයිඩ්‍රොකිනෝන් සහ ක්ලෝබෙටසෝල් තියෙනවා. හයිඩ්‍රොකිනෝන් 2.9% මේ ක්‍රීම් එකේ තියෙනවා. ඒ වගේම ක්ලෝබෙටසෝල් 70.4% මේ ක්‍රීම් එකේ තියෙනවා. ඉතින් එයාලා නිර්දේශ කරන විදිහට මේ ක්‍රීම් එක දිනපතා ස්කින් ලයිටනින් ක්‍රීම් එකක් විදිහට පාවිච්චි කරන්න නොසුදුසුයි කියලා ඒගොල්ලන් සඳහන් කරනවා. කාලයක් තිබ්බ හයිඩ්‍රොකිනෝන් ස්කින් ලයිටනින් වයිටනින් ප්‍රොඩක්ට්ස් වලට පාවිච්චි කරන්න පුළුවන්, ට්‍රීට්මන්ට්ස් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒකත් 2% විතරයි. හැබැයි ආපු සංකූලතාවත් එක්ක මේක සම්පූර්ණයෙන්ම බෑන් කරා. දැන් කිසිම වයිටනින් ලයිටනින් ප්‍රොඩක්ට් එකකට මේ ක්‍රීම් එක මික්ස් කරන්න බෑ. සමහර කන්ඩිෂන්ස් වල තාම ඩොක්ටර්ස්ලා මේක නිර්දේශ කරනවා. ඉතින් මේ හයිඩ්‍රොකිනෝන් වලින් වෙන්නේ මේ මෙලනින් නිපද වෙන එක නවත්තන එක. අපේ මෙලනින් බ්ලොක් කරන එක තමයි වෙන්නේ. ඉතින් මෙහෙම වුණාම මේ ක්‍රීම් එකේ මේ තියෙන හයි ඩෝස් එකත් එක්ක ඔයාලා මේක කන්ටිනියු කරන් යද්දී ඒ වගේම නිකන් හරි ඔයාලා මේක මේ ක්‍රීම් එක ගන්න එක නතර කරපු ගමන් ආපහු මේකේ තියෙන අර සයිඩ් ඉෆෙක්ට්ස් ඔක්කොම එළියට එන්න පටන් ගන්නවා. ඉතින් සමහරට ඔයාගේ මූණේ ඇඟ හැමතැනම තද කළු පැල්ලම් වෙලා එන්න පුළුවන්. අනිත් එක තමයි මේ හයිඩ්‍රොකිනෝන් වලට ගොඩක් සන් ඩැමේජ් එනවා වැඩි. අපි ඉන්න රටත් එක්ක මේක ගොඩක් වැඩි. මේ ක්ලෝබෙටසෝල් ප්‍රධානම පාවිච්චි කරන්නේ සොරයිසිස් කියන ස්කින් කන්ඩිෂන් එකට. සාමාන්‍යයෙන් සොරයිසිස් තියෙන කෙනෙක්ට මේ ක්‍රීම් එක ගාද්දි දවස් දෙකකින් වගේ සෑහෙන අඩු වෙනවා. ඒ තරම් මේ ක්‍රීම් එක පවර්ෆුල්. මොකද මේක කැරොටින් මගින් ඔයාලගේ ස්කින් එකට වෙන්නේ ගොඩක් හැම තුනී වෙන එක. ඒ මගින් ඔයාලා හිතන්නේ මේ ක්‍රීම් එකෙන් ලයිට් වෙනවා කියලා ස්කින් එක. ඒකට ඔයගලන්ගේ මේ හැමේ තියෙන නහරවල උඩට පෑදෙන්න පුළුවන්. ඊට ගොඩක් සෙන්සිටිව් වෙන්න පුළුවන්, හෝමෝන් ඉම්බැලන්ස් වෙන්න පුළුවන්, ඔයාලගේ ශරීරයේ වැඩිපුර රෝම වැවෙන්න පුළුවන්, විශේෂයෙන් මූණේ ඇස් පෙනීම දුර්වල වෙන්න පුළුවන්. ප්‍රධානම දේ තමයි මේකෙන් පර්මනන්ට් ස්ට්‍රෙච් මාක්ස් දෙනවා. ඊට අමතරව පිම්පල්ස් එන්න පුළුවන්. මේ ස්කින් එකට yellowish tone එකක් ලැබෙන්නේ මේ ක්‍රීම් එකේ බෙටා කැරොටින් තියෙන නිසා. බෙටා කැරොටින් අයත් වෙන්නේ කැරොටිනයිඩ් කියන වර්ණ කාණ්ඩකයට. එතකොට මේක සප්ලිමන්ට් එකක් විදිහට ගද්දී අපේ ශරීරයේ ඇතුලේ විටමින් A බවට පරිවර්තනය කරනවා. මේක ගොඩක් පාවිච්චි කරන්නේ මේ ආලෝක සංවේදීතා තියෙන ලෙඩුන්ට. බෙටා කැරොටින් ඒකත් නිර්දේශ කරන්නේ වෛද්‍යවරු තමයි. ඊට අමතරව මේ හෘද රෝග, කැන්සර්ස් සම වයසට යාම වළක්වීමට සම ලස්සන කරනත් මේක පාවිච්චි කරනවා. ඒ අතරතුරේ මේ ගැන තරගෙකුත් තාම යන මේක හොඳද නැද්ද කියන එක මිනිසුන්ට. මේ කැරොටින් ක්‍රීම් එකෙන් අපි මේ බෙටා කැරොටින් ශරීරයේ මතු පිටින් ආලේප කරන්නේ. එතකොට ඔයාලා මේ ක්‍රීම් එක ගන්න හැම කහපාට වෙනවා. ඒ වගේම තමයි ඔයාලගේ අල්ල, නියපොතු පවා කහපාට වෙන්න පුළුවන්. එතකොට මේ ක්‍රීම් එක නවත්වපු ගමන් සම්පූර්ණයෙන් මේ පාට නැති වෙලාම යනවා. මේ ක්‍රීම් එකේ ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන හරිය තොරතුරක් නැහැ. මේකේ බොටල් එකේ තියෙන්නේ එක තොරතුරක්. ඒ වගේම මේක විකුණන සයිට්ස් වල තියෙන තව තොරතුරක්. සයිට්ස් වල තියෙන මේකේ ඇස්කෝබික්, කොලෙජන්, ග්ලයිකොලික් තියෙනවා කියන තරම් හොඳ ඉන්ග්‍රීඩියන්ට්ස් එනවා නම් ඒ අපේ හැම ඩැමේජ් වෙන්නේ. දැන් ගොඩක් අයට මේ ක්‍රීම් එක නිසා සෑහෙන නරක ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ඉතින් ඒක ඔයාලම තීරණය කරලා බලන්න. එතකොට මේ කැරොටින් ක්‍රීම් එකෙන් ඇත්තටම වෙන්නේ ක්ලෝබෙටසෝල් නිසා හැම තුනී වෙනවා, හයිඩ්‍රොකිනෝන් තියෙන නිසා හැම බ්ලීච් වෙනවා. එතකොට කැරොටින් බෙටා කැරොටින් මේකේ තියෙන නිසා හැම කහපාට වෙනවා. ඉතින් ඒකයි මේකෙන් ඒ තරම් ලස්සන yellowish color එකක් දෙනවා කියලා ගොඩක් අය මේ ක්‍රීම් එක නිර්දේශ කරන්නේ. ඉතින් මේ විදිහට තමයි මම මේ කැරොටින් ක්‍රීම් එක ගැන හොයාගත්තේ. ඔයාලා කවුරු හරි මේ ක්‍රීම් එක පාවිච්චි කරලා තියෙනවා නම් ඔයාලගේ හොඳ හෝ නරක හෝ එක්ස්පීරියන්ස් එක කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒක කාට හරි ප්‍රයෝජනවත් වෙයි. මගේ මේ වීඩියෝ එක බලන එයාලා මේ ක්‍රීම් එක පාවිච්චි කරනවද නැද්ද කියලා එයාලට තීරණය කරන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.